කොණ්ඩේ යනවට බය වෙලා දහස් ගණන් වියදම් කරලා බයටින් බොන එක ඇත්තටම ඔයාගේ සල්ලි සම්පූර්ණයෙන්ම නාස්ති කරන වැඩක් කිව්වොත් ඔයා පිළිගන්නවද? අද කාලේ ගොඩක් කාන්තාවන් වගේම තරුණ ළමයිත් කොණ්ඩේ යන එක නවත්ත ගන්න හිතාගෙන ෆාමසි වලින් වගේම ඔන්ලයින් හරහාත් මිලදීගෙන බයෝටින් පෙති බොනවා. එයාලා හිතන්නේ බයෝටින් ගොඩක් බිව්වම කොණ්ඩේ ඉක්මනින් වැවෙයි කියලා. හැබැයි වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත් මේක කිසිම පදනමක් නැති සම්පූර්ණ මිත්‍යාවක් විතරයි. බයෝටින් එහෙමත් නැත්නම් විටමින් B7 කියන්නේ අපේ ඇඟේ බඩවැල් වල ඉන්න හිතකර බැක්ටීරියා මගින් ස්වභාවිකවම නිපදවන වතුරේ දිය වෙන විටමින් වර්ගයක්. ඒ වගේම අපි කරන සාමාන්‍ය කැම බීම වලනුත් මේක ලැබෙන නිසා ඇත්තටම කෙනෙකුට බයෝටින් අවුනතාවයක් එනවා කියන්නේ ගොඩක් කලාතුරකින් වෙන දෙයක්. බයෝටින් කියන්නේ වතුරේ දිය වෙන විටමින් එකක් නිසා ඇඟට ඕන ප්‍රමාණයට වඩා ඔයා කොච්චර බිව්වත් ඒ වැඩිපුර ටික මුත්‍රාත් එක්ක සම්පූර්ණයෙන් පිට වෙලා යනවා. ඒ කියන්නේ ඔයාට බයෝටින් අවුනතාවයක් නැත්තම් ඔයා ඒ බොන මිල අධික පෙති වලින් ඔයාගේ කොණ්ඩේ වැවෙන්න කිසිම අමතර උදව්වක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඇයි කොණ්ඩේ යන්නේ? ගොඩක් වෙලාවට ලංකාවේ කාන්තාවන්ගේ කොණ්ඩේ යන්න ප්‍රධානම හේතුව වෙන්නේ බයෝටින් අඩුවීම නෙවෙයි. ඇඟේ තියෙන යකඩ ප්‍රමාණය අඩුවීමයි. ඒ නිසා කොණ්ඩේ යනවට හිතුමතේ බයෝටින් බොන්නේ නැතුව මුලින්ම රුධිර පරීක්ෂාවක් කරලා ඔයාගේ ඇඟේ යකඩ එහෙමත් නැත්නම් ෆෙරිටින් මට්ටම බලන්න. ඒ වගේම යකඩ වලට අමතරව ඔයාගේ ඇඟේ සිංක් සහ විටමින් D කියන පෝෂක කොටස් අඩු වුණාමත් ගොඩක් දරුණු විදිහට කොණ්ඩේ යනවා. තවත් භයානකම දෙයක් තමයි ඇඟට ඕනේ නැතුව අමතරව බයෝටින් ගොඩක් බිව්වම සමහර අයට මූණ පුරාම ලොකු කුරුලෑ එහෙමත් නැත්නම් බ්‍රේක් අවුට්ස් එන්න පුළුවන්. ඉතින් මාකටිං වලට රැවටිලා සල්ලි නාස්ති කරගන්න නැතුව ඔයාගේ කොණ්ඩේ යනවා නම් ඒකට සැබෑම හේතුව හොයාගෙන ඒකට අදාළ නිවැරදිව ප්‍රතිකාර ගන්න. කොණ්ඩේ යනවට බය වෙලා ඉන්න ඔයාගේ යාළුවන්ටත් දැනුවත් වෙන්න මේ වටිනා වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරලා අපේ channel එකත් follow කරගෙනම යන්න.